ලංකාවේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ සකබර්ග්ට නොමිලේ වැඩ කරන සේවකයන්ට. නොමිලේ. ඒ කියන්නේ මම මේ කියන්නේ මේ ඒක බිස්නස් එකක් හැටියට කරන අය ගැන නෙවෙයි. නොමිලේ විශේෂයෙන් වාමාංශිකයෝ සහ දේශපාලනය කරන අය උදේ ඉඳලා රෑ වෙනකන් නිදාගන්නේ නැතුව වීඩියෝ කරනවා ඉවරයක් නෑ බලන්න වෙලාවකුත් නෑ අපිට සමහරු දැන් අපි දැක්ක මහින්ද පතිරණයම මේ පැය 1 විනාඩි 20යි. එහෙම තමයි කරන්නේ. එයා බලනවද නැද්ද යට වැඩක් නෑ. එයා මේ කවුරු හරි කියලා වගේ මම හිතන්නේ මෙන්න මෙහෙම. පුළුවන් තරම් වීඩියෝ කරලා කුණු ගොඩක් වගේ විශාල දෙයක් ඇති කරාම අනුර කුමාරගේ ආණ්ඩුව කඩා වැටේ. ඔන්න ඕකනේ කියන්නේ පුළුවන් තරම් කරන්න. හැබැයි මෙහෙම තියෙනවා. මේ බොහෝ වීඩියෝ කරන අය පිටිපස්සේ ඒගොල්ලන්ට සල්ලි දාන්නේ කවුද කියලා හොයාගත්තොත් බොහෝ දෙනෙකුට දවස් 2-3ක් නිින්ද යනවා. ඒ නිසා මම කියන්නේ කවදා හරි දවසක දැන් උදාහරණයකට කියනවා නම් මට එන තොරතුරු තියෙන්නේ ලංකාවේ විශේෂයෙන් YouTubersලා කවුද මේකට සල්ලි දාන්නේ අර මේ කියන එක සම්බන්ධයෙන් මට එනවා තොරතුරු. මේ මං කියන ආණ්ඩුවටත් එනවා. එතකොට ඒ YouTubersලා කල්පනා කරන්න ඕනේ ඇයි ආණ්ඩුව මට ගහන්න නැත්තේ කියලා. ඒ හේතුව තමයි ආණ්ඩුව කරන්නේ විපක්ෂයේ කඩනවා හතරට ඉත. ඒ කොහොමද කඩලා තියෙන්නේ? රනිල්ගේක රනිල්ව වෙනම කඩලා. සජිත්ව වෙනම කඩලා. දිලිත් ජයවීරව වෙනම කඩලා දිලිත් තනියෙන් නටනට යනවා. ඊළඟට ඩාමල් රාජපක්ෂව කඩලා. දැන් ඔය හතර දෙනා මට නිකමට කියන්න දැන් මැයිදිරියටවත් රනිල් වික්‍රමසිංහටයි සජිත්ට එකතු වෙන්න බෑ. නාමල් රාජපක්ෂයි දිලිත් ජයවීරයි නයිපොලොග්ගු වගේ දෙන්න කිසිසේත් එකට එකතු වෙන්න. එතකොට අනුර කුමාර දිසානායක මේ සෝෂල් මීඩියා වලින් හරි දේ කළා. ඒ කියන්නේ සෝෂල් මීඩියා පාවිච්චි කරලා මඩ ගහගෙන කක්ක ගහගෙන සිවුරු ගලවගෙන එකාට එක කා කොටාගෙන විපක්ෂය හතරට ගන්න. ඔය හතර දෙනා කිසිම විදියකින් එකතු වෙන්නේ නැහැ. ඒ තරම් ඊගෝ එක ලොකු වෙලා මූඩු පුම්බගෙන තමන්ගේම සල්ලි දීපු කැමරාමන්ලා ඉස්සරහා එක එක විකාර කියවනවා. අපි දේශපාලනය කරනවා කියලා කියන්නේ සංකල්පීය වශයෙන් අපේ රටේ අනාගතය වෙනුවෙන් අපේ රටේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් එහෙම නැත්නම් අර තාක්ෂණික වචනේ කියනවා නම් ජෙනරේෂන් Z කට්ටියට කොහොමද අපි අනාගතයක් හදන්නේ? අපිට අසූචි ගහගෙන පුළුවන් ද ජෙනරේෂන් Z එකට උත්තරයක් දෙන්න බෑ. ඒ නිසා මම කියන්නේ සංකල්පීය වශයෙන් බුද්ධිමය වශයෙන් අපි එකට රැස් වෙලා එකිනෙකා හමු වෙලා අපි දන්නේ නැතුව වර්චුවල් අනිකකට කතා නොකර මිනිස්සු හැටියට ගැටිලා ආයිසරයක් දේශපාලනයේ ග්‍රවුන්ඩ් එකේ පටන් ගමු කියන එකයි මගේ යෝජනාව.